ඔය කිරි ටික ඉතිරිලා ගියා කියලා අපිට හම්බ වෙන මගුලක් නේ. ඇත් දෙකටවත් දැක්ක නැති උන්ට අවුරුද්දට සුබ පතනවා කාමරයට වෙලා. අවුරුදු කියන්නේ ළමයි දෙමාපියොත් එක්ක සතුටින් ඉන්න හම්බ වෙන අවස්ථාවක්. ලෝකේ එකම රට එකම වෙලාවේ කන බොන. ඔයා කන වෙලාවටමයි එදාට මාත් කන්නේ. ඔයාලා ගෙදර ලිපපත්තු කරන වෙලාවටමයි අපේ ගෙදරත් ලිපපත්තු කරන්නේ. ඒක මාර දෙයක්. ගෙදර ඇත් එක්ක සතුටින් ඉන්න. පුළුවන් තරම් කතා බහ කරන්න. ගෑල් ළමයි අවුරුදු කුමාරයෙක් තෝරන්න. පිරි ළමයි අවුරුදු කුමාරි තෝරන්න අම්මත් එක්ක. හිනාතල් එක. අම්මා ආස කාටද? ඒතර ඔයාලට පුළුවන් අම්මගේ choice එක හොයාගන්න. ඒතර ළමයි මට ඒ අවස්ථාව කොච්චර සුන්දර වුණත් මට දැන් ඒක විඳින්න බෑ. හැබැයි මම මේ අවස්ථාව මග අරගත්තෙත් නෑ. ඔයාලට තේරුණාද? ඒතර මට ඒක ගැන දුක නෑ. මට අතීතේ සුන්දරයි. ඒතර ඔයාට අතීතේ සමහරට මග ඇරෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ළමයි ඔයාට පිට මිනිස්සු ලොකු වෙලා ඔයා උන් එක්ක ජෝගි දාන්න ගියෝ. කිරි උතුරවනකොට මං ගෙදර හැමෝම එකතු වෙනවා. තාත්තා දර ගේනවා, අම්මා පිබිනවා, හරද හුලං ගහනවා, පෑන් වහනවා, එන්න කතන්දරේ බලන්නේ සමගිය. කිරි උතුරවනවා කියන්නේ ඕකට ළමයි. නැත්නම් ඔය කිරි ටික ඉතිරිලා ගියා කියලා අපිට හම්බ වෙන මගුලක් නේ. බලන්න අන්න ඒක තමයි ළමයි මේ අපිව එකතු කරන්න හදලා තියෙන සම්ප්‍රදාය. ඒ සමගිය හදලා ළමයි කෑම මේසයක් හදන්න පුළුවන් විදිහට බං. ඒකේ තියෙන්නේ මාරි බිස්කට් එකකුයි, නයිස් බිස්කට් එකකුයි, කීංක කරලා එකකුයි වෙන්න පුළුවන්. නෑ කමන්නේ නෑ ළමයි. ඔයාට තියෙන විදිහට ඔයා කරන්න. අර එකතු කරගත්ත කීයක් හරි තියෙනවනම් අම්මට ලේන්සුවක් හරි ගහලා දීපන්. පුළුවන් වෙලාවෙ පෑ දෙන්න. මම මේ කියන්නේ ළමයි අපිට සතුටු වෙන්න පුළුවන් වෙලාවෙ මේ මොහොත ජීවත් වෙන්න. ආයේ මොහොතේ ඉන්නේ යනවා. අවුරුදු කියන්නේ අපිට ළමයි අවුරුද්දකට සැරයක් ගෙදර මිනිස්සුත් එක්ක දවස් 10ක නිමාඩුවක්. මයි ලෝකේ කොහෙවත් දවස් 10ක නිමාඩුවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට දවස් 10ක නිමාඩුවක් තියෙනවා. ඒ දවස් 10 පළදායිව ඉගෙන ගන්න. අනිත් ටික අම්මලා තාත්තලාත් එක්ක පුළුවන් තරම් සතුටින් ඉන්න.